හෙලෝ කොහමද මගේ යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම රස සෝයා එකක් හදන්න තමයි යන්නේ. ඔයාලත් බලන්නකෝ ඔයගොල්ලොත් මේ විදිහටද හදන්නේ කියලා. ඔන්න යාළුවනේ මම සෝයා එකට ඕන කරන ලුණු, එතකොට තක්කාලි ගෙඩියක් කපා ගත්තා. කරපිංචා ටිකක් තියෙනවා. එතකොට සුදු ලුණු බික් දෙක තුනක් තලා ගත්තා. ඒ වගේම මාළු මිරිස් කරලකුත් දෙකට කපලාගෙන තියෙනවා. ඔයාලා දකින්න ඇතිනේ මම මේ හදාගන්න යන සෝයා එකේ නම කජු මාළුව යාළුවනේ. ඇත්තටම මේ කුඩු පැකට් එකේ චූටි කජු කෑලි තියෙනවා. කලිනුත් මම මේ සෝයා එක හැදුවා ගොඩාක් රසයි ඇත්තටම යාළුවනේ. ඔන්න යාළුවනේ දැන් මම සෝයා එක පොඟව ගන්න තමයි හදන්නේ. ඔන්න උණු වතුරට මම සෝයා කෑලි ටික දාගත්තා. මේ තියන්නේ යාළුවනේ පොඟවලා වතුර මිරි කරා අපි සෝයා ටික. ඔන්න යාළුවනේ මම දැන් තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ඉස්සරවම ඔන්න මම සුදු ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්න මම ලුණු කෑලි ටිකත් ඔන්න එකතු කරගත්තා. කරපිංචා ටිකත් ඔන්න එකතු කරගත්තා මම. ඊළඟට ඔන්න මම මාළු මිරිස් කරවත් ඔන්න එකතු කරගත්තා. තක්කාලි ටිකත් ඔන්න මම එකතු කරගත්තා. ඒ ටික චුට්ටක් බෙදීගෙන එනකොට ඔන්න යාළුවනේ මම අර කුඩු පැකට් එකත් මම ඔන්න මේ තෙල් එකටමයි එකතු කරගත්තේ. ඊට පස්සේ ඔන්න යාළුවනේ මම මේකට මිරිස් කුඩුයි සරක්කු කුඩුයි ඔන්න එකතු කරගත්තා. මේ සෝයා කෑලි ටිකට යාළුවනේ මම කහ කුඩුයි ලුණු කුඩු චුට්ටකුයි එකතු කරගෙන තියෙනවා. ඔන්න ඉතින් මම දැන් සෝයා කෑලි ටිකත් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. ඔන්න ඊට පස්සේ යාළුවනේ මම මේකට පොල් කිරි එකතු කරගත්තා. ඔන්න ඉතින් දැන් අපේ සෝයා එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මගේ සෝයා එක. බලන්නකෝ යාළුවනේ රස පාරට තියෙනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.